මේ බැටරි බහිනේ වගේ සමහරලාවට ආපහු පොඩි තල්ලුවක් මොකක්ද අපි ඒකට කියන්නේ ආරෝපණයක් දුන්නොත් එහෙම නැත්නම් charge කරොත් නැවත මෙයා පණ ගන්නන්න පුළුවන්. අර ඉස්සෙල්ලා කියපු ප්‍රාථමික කෝෂය ආයෙ පණ ගන්නන්න බෑ. ආයෙ පණ ගන්නන්න බෑ සම්පූර්ණ ඒකේ තියෙන රසායන ද්‍රව්‍ය ඉවරලා තියෙනවා. හැබැයි මේ ද්විතීයික කෝෂවල රසායන ද්‍රව්‍ය ක්ෂය වෙලා තියෙන්නේ. නැවත යම් ආරෝපණයක් දුන්නොත් charge කිරීමක් කරොත් මෙයා නැවත අපිට භාවිතයට ගන්න පුළුවන්. සරලම උදාහරණය තමයි ඔයගොල්ලෝගේ ගෙවල් වල තියෙන ජංගම දුරකථනයේ තියෙන බැටරිය. ඒ බැටරි බහිනවා. එහෙම නැත්නම් ආරෝපණය අඩු වෙනවා. ආයෙ නැවත ආරෝපණය කරොත් charge කරොත් මෙයාව අපිට නැවත ප්‍රයෝජනට ගන්න පුළුවන්.